සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අද වීඩියෝ එකට අපි අන්තිමට කතා කරේ 11 labs වලින් කොහොමද text to speech භාවිතා කරලා audio එකක් හදද්දී audio file එකක් හදද්දී කොහොමද pauses ඒ කියන්නේ නතර කරලා කතා කරන්න හදන්නේ කොහොමද ඒ වගේම emotions පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි ඒක අන්තිමට කතා කරේ අපි අද වීඩියෝ එකේදී කතා කරන්නේ මේකෙන් තව ටිකක් එහාට ගිහිල්ලා voice එකක් create කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් voice cloning එකක් කරන්නේ කොහොමද මේ වගේ දේවල් ටික ගැඹුරට කතා කරනවා. ඒකින්ද හැමෝටම ආරාධනා කරනවා අද වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකම් රැඳිලා ඉන්න. මේක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වීඩියෝ එකක්. ඔයගොල්ලෝ අන්තිම වීඩියෝස් දෙක බැලුවේ නැත්නම් ඒ දෙකත් බලලා එන්න. ඒක බැලුවොත් තමයි මේක ඔයගොල්ලන්ට හරියටම තේරෙන්නේ. අපි අද ඉගෙන ගන්නවා voice එකක් create කරන්නේ කොහොමද? එහෙම නැත්නම් voice එකක් design කරන්නේ කොහොමද? ඊළඟට voice එකක් clone කරන්නේ කොහොමද? ඒ වගේම sound effects create කරන්නේ කොහොමද? මේ අද කියලා දෙන දේවල් ටික ගොඩක් වැදගත් දේවල්. මේ කියලා දෙන දේවල් වලින් ඔයගොල්ලන්ට යම්කිසි මුදලක් උපය ගන්න පුළුවන්. ඒකත් මම මේක අන්තිමට කියලා දෙනවා. ඒකින්ද අන්තිම වෙනකම් ස්කිප් කරන්න නැතුව බලන්න සම්පූර්ණයෙන් බලන්න. එතකොට ඔයගලන්ට දෙයක් හරියට ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු මුලින්ම voice එක ඩිසයින් කරගන්නේ කොහොමද? අයිය අපිට voice එක ඩිසයින් කරගන්න ඕනේ. නැත්නම් මේකෙත් මේ voice දීලා තියෙනවා මේ තියෙන voice උත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. voice එක ඩිසයින් කරන එක වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ටම කියලා YouTube channel එකක් හරි මොකක් හරි දෙයක් කරනවා නම් ඒ කොපිරයිට්ස් වදින්නේ නැහැ මේ voice එක ඩිසයින් කරලා කරාම. ඒ කියන්නේ එතකොට ඔයගොල්ලෝ ක්‍රියේට් කරපු voice එකකින් තමයි මේ ඔයගොල්ලෝ වැඩේ කරගෙන යන්නේ. බලමු voice එක ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. මේකදී ඔයාලා මේ voices කියන එක ඉස්සරහින් තියෙන plus icon එකට යන්න ඕන. plus icon එකට ගියාට පස්සේ add a new voice කියලා එනවා. මේකදී උඩින්ම තියෙන මේ voice design කියන එක තමයි අපි අද පාවිච්චි කරන්නේ. voice design කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන prompt එක type කරන්න පුළුවන්. ඒ වගේම text preview එක type කරන්නත් පුළුවන්. ඒතර මේ prompt එක type කරන එකෙන් තමයි voice එක design වෙන්නේ. ඔයගොල්ලෝ මේ prompt එක ඕන විදිහට දුන්නට පස්සේ ඒකට හරියන්න voice එක design වෙනවා. ඔයාලට කෙලින්ම මේක මෙතන type කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් prompt එක ChatGPT එකට කියලා හදා ගන්නත් පුළුවන්. මෙතෙන්දී මේගොල්ලෝ මේ random විදිහට voice එකක් prompt එකක් create කරන්න හැටි පෙන්වන්න මෙතන බටන් එකක් තියෙනවා. අපි ඒක ක්ලික් කරලා පස්සේ බලමු. එතකොට මෙතන මේ තියෙන prompt එක වෙනස් වෙනවා. එතකොට මේ තියෙන එක එක prompt වලින් එක එක voices තමයි create වෙන්නේ. මම මෙතෙන්දී prompt එකක් create කරගත්තා. මේ prompt එක පාවිච්චි කරලා අපිට පුළුවන් voice එක design කරගන්න. preview එකටත් දීලා තියෙන paragraph එකක්. ඒතර මෙන්න මේක තමයි read කරන්නේ. මෙන්න මේ prompt එකේ තියෙන විදිහට voice එක design කරලා ඒකෙන් මේ text එක තමයි read කරන්නේ. මෙතෙන් අපිට settings ටිකක් හදා ගන්නත් පුළුවන්. මෙතන loudness එක, quality එක, ඒ වගේම guidance scale එක මේ වෙනස් කරගන්න පුළුවන්. මේ loudness එක ගොඩාක් වැඩි කරන්නත් එපා. එතකොට පොඩ්ඩක් voice එක stable ගතිය අඩු වෙනවා. අපි බලමු මේ voice එක generate වුණාම කොහොමද තියෙන්නේ කියලා. The Galapagos Archipelago, a living laboratory of evolution, lies 600 miles off Ecuador's coast. These volcanic මෙතෙන්දී sample voice තුනක් create කරලා දුන්නා. මේ පළවෙනි එක තමයි මේ මුලින්ම play වුණේ. අපි දෙවෙනි එකත් බලමු. The Galapagos Archipelago, a living laboratory of evolution, lies 600 miles off Ecuador's coast. අපි ඊළඟත් බලමු. The Galapagos Archipelago, a living laboratory of evolution, lies 600 miles off Ecuador's coast. The Galapagos Archipelago,
a living laboratory of evolution, lies The Galapagos Archipelago. ඔයගලන්ට මේ ආපු වොයිස් තුනේ එකක්වත් සෙට් වෙන්නේ නැත්නම් ආපුවම ජෙනරේට් වොයිස් කියලා තව එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියේට් කරන හැම පාරකම ඔයගලන්ගේ මේ ක්‍රෙඩිට්ස් ටික අඩු වෙනවා. මම මෙතෙන්දී එක වොයිස් එක සිලෙක්ට් කරනවා මේ ඇවිල්ලා තියෙන ඒවායින්. A living laboratory of evolution. මට හිතෙනවා මේ පළවෙනි වොයිස් එක හොඳයි කියලා. ඒකින්ද මේක සිලෙක්ට් කරගන්නවා. අපි මෙතෙන්දී වොයිස් එකට නමක් දෙන්න ඕන. අපි මේක දෙමු ලැන්ග්වේජ් එක මෙතෙන්දී ඔයගලන්ට සිලෙක්ට් කරන්න පුළුවන්. මෙතන ලැන්ග්වේජ් එක අපි ඉංග්‍රීසි තමයි දුන්නේ. මම රීඩ් කරන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඉතින් අපි මෙතන ඉංග්‍රීසි එක දාන ලේබල් එකක් තව දාන්න පුළුවන් අපිට. ඇක්සන්ට් එක අපි ඇමරිකන් කියලා දාමු. මොකද මේ ඇමරිකන් කෙනෙක් තමයි මේ ක්‍රියේට් කරන ඇමරිකන් ඇක්සන්ට් කියලා මෙතන අපි දාලාම තියෙනවා වොයිස් එක ක්‍රියේට් කරද්දිම. මේකින්ද හරි. මේක අපි සේව් කරගන්න තියෙන්නේ. මෙතෙන්දී මේ ඩිස්ක්‍රිප්ෂන් එක 500 characters වලට වඩා වැඩි හින්දා සේව් කරන්න දෙන්නේ නැහැ. අපි ඒකින්ද මේකත් පොඩ්ඩක් අඩු කරගමු. ඊට පස්සේ වොයිස් එක සේව් කරන්න තියෙන්නේ. වොයිස් එක සේව් කරාට පස්සේ අපිට මේක වොයිස් එක දැන් පාවිච්චි කරන්න පුළුවන්. text to speech එකට ගිහිල්ලා මේ වොයිස් එක මෙතන වලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන අපි ක්‍රියේට් කරපු වොයිස් එක. අපිට ඕන මෙතන ප්ලේ කරලා බලන්නත් පුළුවන්. The Galapagos Archipelago, a living laboratory of evolution. අපි වොයිස් එක සිලෙක්ට් කරගමු. ඊට පස්සේ මේකෙදී අපි ටයිප් කරගන්න ඕන මෙතන මොකක් හරි කියවන්න ඕනි දෙයක්. අපි ඒකත් හරියට ටයිප් කරගෙන දෙන්නේ. ස්ටේබිලිටි එක ඊට පස්සේ ඉමිඩියටි එක මේ ටික අපි වෙනස් කරගන්න ඕන. අපි මේක 10ක් වගේ තියමු. මේක 50ට වගේ වැඩි කරගමු. එතකොට අපිට මේකේ නැචරල් ගතියක් එනවා කතාවේ. මේකින්න සිමිලරිටි එක වැඩි වෙන මේ වොයිස් එක සාමාන්‍ය ක්ලෝන් කරපු එක වගේ නම් තමයි සිමිලරිටි එක ගොඩක් වැඩි වෙන්නේ. ඒ කියන්නේ එක ඒකාකාරී බවක් තියෙනවා මේ වොයිස් එකේ. එතකොට එහෙම නැත්නම් වොයිස් එක ක්ලෝන් කරද්දී නම් මේ වොයිස් එක සමාන ගතිය වැඩි වෙනවා. ස්ටේබිලිටි එක ගැන ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ. ස්ටේබිලිටි කියලා කියන්නේ කතා කරද්දී අර පුස් පහත් වීම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවා අවම කරලා මේ ස්ටේබල් වොයිස් එකක් හදලා දෙනවා. මේ ටික තමයි තියෙන ස්පීඩ් එක. ඒ විදිහමයි ස්පීඩ් එක වැඩි කරොත් වේගෙන් කතා කරනවා, ස්පීඩ් එක අඩු කරොත් හිමින් කතා කරනවා. අපි මේ දේවල් ඉගෙනගෙන තියෙනවා මීට කලින් පාඩම් වලදී. බලමු කොහොමද මේක ස්පීච් එක කොහොමද දෙන්නේ කියලා. In a significant leap forward for renewable energy, scientists at the University of Cambridge have developed a new solar cell that is 40% more efficient than current models while cutting production costs in half. The discovery could dramatically accelerate the global transition to clean energy. මෙන්න මේක තමයි දැන් අපිට ක්‍රියේට් වෙන්නේ. ස්පීච් එක. දැන් අපි වොයිස් එක ඩිසයින් කරන්න ඉගෙන ගත්තා. අපි ඊළඟට ඉගෙන ගන්න වොයිස් එක ක්ලෝන් කරන්නේ කොහොමද? මොකක්ද ක්ලෝන් කරනවා කියලා කියන්නේ ඒ තියෙන දෙයට සමාන දෙයක් හදන එක. එතකොට අපි කවුරු හරි කෙනෙක් අපිට වොයිස් එකක් දුන්නොත් මේ වොයිස් එකට සමාන දෙයක් හදන්න, සමාන වොයිස් එකක් හදන්න කියලා ඒකදී ඒක අපි ක්ලෝන් කිරීමක් විදිහට තමයි කියන්නේ. මේ වොයිස් එක ක්ලෝන් කරන එක වැදගත් වෙන්නේ ඇයි? වොයිස් එක ක්ලෝන් කරන එක වැදගත් වෙන්නේ උදාහරණයක් විදිහට හිතන්න මම YouTube channel එකක් කරනවා. එතකොට මේ YouTube channel එකට මගේ වොයිස් එක ඕන. හැබැයි උනට මට නිතරම රෙකෝඩ් කර ඉන්න වෙලාවක් නැහැ. ඒ වගේ වෙලාවට මට පුළුවන් මගේ වොයිස් එක ක්ලෝන් කරලා කාට හරි දීලා හරි එහෙම නැත්නම් මගේ වොයිස් ක්ලිප් එකක් දීලා ඒකට ඒකේ වොයිස් එක ක්ලෝන් කරගන්න කියලා ඒක පාවිච්චි කරලා මොකක් හරි මේ වගේ ටෙක්ස්ට් එකක් රීඩ් කරන්න කියන්නේ. එතකොට ඒ අදාළ ක්ලිප් එක වොයිස් ක්ලිප් එක ක්‍රියේට් කරගන්න පුළුවන් මම නැති වුණා. එතකොට මේ අර කාර්යබහුල ජීවිතේ මේක ගොඩක් වැදගත්. ඒක තමයි අපිට මේකේ ගන්න තියෙන ප්‍රධානම වාසිය. බලමු අපි වොයිස් එකක් ක්ලෝන් කරගන්නේ කොහොමද කියලා. වොයිස් එක ක්ලෝන් කරන්න තියෙන්නේ මේ voices කියන එකට ඉස්සරහින් තියෙන ප්ලස් අයිකන් එකට යන්න ඕන. ගිහිල්ලා
අපි මුලින් ගියේ voice design කියන එකේ. ඊළඟට අපිට තියෙනවා instant voice clone කියලා. මෙන්න මේක පාවිච්චි කරලා තමයි අපි voice එක clone කරගන්නේ. voice එක clone කරගන්න ගියාට පස්සේ මේකෙදි මේ requirements වගේක් තියෙනවා. avoid noisy environment එක කියන්නේ ගොඩාක් ශබ්ද තියෙන තැන් වල රෙකෝඩ් කරපු එකක් මේකට හරියන්නේ නැහැ. මොකද මේකේ අපේ voice එක හරියටම identify කරගන්න ඕන. ඒකෙන් හින්දා ඊට පස්සේ microphone quality එක check කරගන්න කියලා කියනවා. මොකද microphone එකේ quality එක අඩු වුණොත් එහෙම අපේ voice එක හරියට record වෙන්නේ නැහැ. ඊට පස්සේ use consistent equipment එක කියන්නේ එකම විදිහේ දේවල් පාවිච්චි කරන්න. හිතන්නකෝ mic එක සැරින් සැරේ වෙනස් කරන්න බෑ. sample වල. ඒ වගේ දේවල් කියන්නේ මේ. මෙන්න මේ තුන තියෙනවා නම් ඔයගලන්ට වැඩි පටන් ගන්න පුළුවන්. මේකෙදි ඔයගොල්ලෝ voice clip එක මෙතෙන්ට upload කරන්න ඕන. එහෙම නැත්නම් මෙතන voice එක record කරන්නත් පුළුවන්. මේකෙදි තප්පර 10ට වඩා වැඩි voice clip එකක් තමයි ඕන කරන්නේ. මම මේකට මේ මගේ client කෙනෙක් දීපුම voice එක sample එකක් ගන්නවා. මේ voice sample එක අපි අරගෙන බලමු voice එක කොහොමද create කරගන්න කියලා. ඒකට අපිට කරන්න තියෙන්නේ මෙතන voice එක drag කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනදී voice එක select කරගන්න පුළුවන් තියෙන තැනින් මේ විදිහට මේ voice එක ඊට පස්සේ upload වෙනවා. ඔන්න අපි type අපිට බලන්න මෙතන play කරලා බලන්නත් පුළුවන්. The phone rang early on a cold Sunday morning. හරි අපි ඊළඟට මේක next කරමු. දැන් ඔක්කොම ready කියලා වැටලා තියෙනවා. ඒක හරි. voice එක clone වුණා. එතකොට මෙතන preview voice තියෙනවා. preview කරලා බලමු. Every season teaches us that change can be beautiful. මේක තමයි preview voice එක. අපි මේක save කරගමු මේ විදිහට. මේක label එක වේතන label එකකුත් දාගමු. language එක මේ කතා කරන්නේ english වලින් කියන english කියලා දාමු. accent එකත් අපිට අරින් දාගන්න පුළුවන්. accent එක මෙතෙන් දාලා description එක type කරන්නත් පුළුවන්. මේක type කරන්න. මම මෙතන description එක හදාගෙන තියෙනවා මෙතන. මම ඒකත් ඒ විදිහට voice එක save කරනවා. ඊට පස්සේ අපිට මේ voice එක පාවිච්චි කරලා මෙතන speech එක generate කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මෙතන speech එක generate කරන්න පුළුවන්. මෙතන voice එක select කරගන්න පුළුවන්. අද මේක මේ තියෙන්නේ. In a significant leap forward for renewable energy, scientists at the University of Cambridge have developed a new solar cell that is 40%. In a significant leap forward for renewable energy, scientists at the University of Cambridge have developed a new solar cell that is 40% more efficient than current models while දැන් මේ voice එක clone වෙලා තියෙන්නේ මේ එයා දීපු voice එකට සමාන voice එකක් තමයි මෙතන create වෙන්නේ. හැබැයි පොඩි වෙනස්කම් තියෙනවා. කොහොමද 100%ක්ම සමාන voice එකක් හදාගන්න අමාරුයි. හැබැයි මට ඔයාලා මේ දේවල් ටික එහා මෙහා කරලා හොඳට අහලා මේක
හරියට ළඟින් යන වොයිස් එකක් හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ ක්ලයන්ට් දීපු සාම්පල් එක. The phone rang early on a cold Sunday morning. In a significant leap forward for renewable energy, scientists at the University of Cambridge have developed a new solar cell that is. The phone rang early on a cold Sunday morning. It was more than likely one of Diane's precious gems. In a significant leap forward for renewable energy, scientists at the University of Cambridge have developed a new solar. මේක තමයි අපි දැන් ක්‍රියේට් කරපු ක්ලිප් එක. ඒ වගේම අපිට යදීපු සාම්පල් එක. මෙන්න මේ විදිහට තමයි වොයිස් එක ක්ලෝන් කරන්නේ. මේකෙදි තව දෙයක් තියෙනවා ඔයගලන්ට. මේ කවුරු හරි දුන්නොත් එහෙනම් වොයිස් ක්ලිප් එකක්, ඒ වොයිස් එක ක්ලෝන් කරලා ඊට පස්සේ වොයිස් එක එකේ විදිහට තවත් වොයිස් එකක් හදන්න. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ, කවුරු හරි දෙනවා වොයිස් එකක්. මෙන්න මේ වොයිස් එක විදිහට තමයි මට වොයිස් එක එන්න ඕන. හැබැයි ඒගොල්ලන්ට කියන්න ඕනි මෙන්න මේක. එතකොට මේ වගේ වෙලාවට අපිට තියෙන්නේ වොයිස් ක්ලෝන් එකට අමතරව වොයිස් චේන්ජ් එකක් එතන තියෙනවා. ඊට පස්සේ අපි වොයිස් චේන්ජ් එකේදී මෙතෙන්දි කරන්න තියෙන්නේ අපිට එයා දෙන ක්ලිප් දෙකෙන් කියන්න ඕනි කතාව තියෙන එක මෙතනට අප්ලෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ අපි ක්ලෝන් කරගත්ත වොයිස් එක මෙතන සිලෙක්ට් කරගන්න ඕන. එතකොට මේ වොයිස් එක චේන්ජ් වෙලා ක්ලෝන් කරපු වොයිස් එකෙන් ඇහෙන්න පටන් ගන්නවා. ඒක තමයි වොයිස් චේන්ජර් කියලා කියන්නේ. මේකත් මේ ගොඩක් වැදගත් එකක්. මොකද මේකත් එන වොයිස් ට්‍රාන්ස් එහෙම නැත්නම් වොයිස් චේන්ජර් කියලා ක්ලයන්ට් ළඟ රික්වෙස්ට් එනවා. ඒ කියන්නේ ඒක වනිවෙන හිතන්නකො මෙහෙම මේ වොයිස් එක දෙන එක්කෙනා ගොඩක් කාර්යබහුල කෙනෙක්. හැබැයි වෙන කාට හරි කෙනෙකුට කියනවා රෙකෝඩින් ටිකක් කරන්න කියලා. එතකොට ඒ රෙකෝඩින් ටික අපි ට්‍රාන්ස්ෆර් කරනවා අරයාගේ ඔරිජිනල් වොයිස් එකට. ඒක තමයි මේකෙදි වෙන්නේ. මේකත් අපිට ගොඩක් ඉස්සරහට වැදගත් වෙන දෙයක්. මොකක් හරි ප්ලැට්ෆෝම් එකකදී සල්ලි හම්බ කරන්න. ඊළඟට සවුන්ඩ් ඉෆෙක්ට්ස්. අන්තිම එක අද අපි ඉගෙන ගන්න සවුන්ඩ් ඉෆෙක්ට් ඔයගලන්ට මේ ක්‍රියේට් කරන්න පුළුවන්. ගොඩක් අය මේක දන්නේ නැහැ. මේකෙදී ඔයගලන්ට ගොඩක් සවුන්ඩ් ඉෆෙක්ට් ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතන මේ ඒගොල්ලෝ එක්සැම්පල් එකක් විදිහටම දීලා තියෙනවා. create a calm piano background music. එහෙම නැත්නම් අපිට තව මොකක් හරි පියානෝ මෝඩ් නැහැ. අපිට මොකක් හරි මම මෙහෙම ටයිප් කරලා බලමු මේ ක්‍රියේට් කරන්න පුළුවන්ද කියලා. ඩියුරේෂන් එකත් මෙතන තප්පර 15ක් උපරිම තප්පර 22ක් වගේ යනකම් පුළුවන්. අපි ඒක තප්පර 10ක් වගේ තියාගමු. මේක ක්‍රියේට් වුණා. අපි බලමු මොකද්ද ක්‍රියේට් කරලා තියෙන්නේ කියලා.
ඔයගලන්ට මේකෙදි දැන් දකින්න ඇති මේ ඔයගලන්ට ඇහෙන්න ඇති මේ ලස්සනට මේක ක්‍රියේට් කරලා දෙනවා මේ මියුසික් එක. දැන් මේ වගේ මියුසික් තමයි ඔයගොල්ලෝ දැකලා නැත්තේ ඔය මේ YouTube channel වල calm music කියලා දෙන්නේ. calm music එකකට අපිට මේකෙන් ක්‍රියේට් කරගන්න පුළුවන් calm music එකක් මේක පාවිච්චි කරලා. මෙන්න මේ දේවල් ටික තමයි අපි ඉගෙන ගත්තේ. මේකේ තව ඉස්සරහට දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. හැබැයි ප්‍රධාන දේවල් ඔක්කොම ඉගෙන ගන්න ඉවරයි. මේකේ මේ අලුතෙන් ඉදිරි වෙච්ච දේවල් තමයි මේ තියෙන්නේ මේ conversational AI. ඒ වගේ දේවල්. speech text කියලා කියන්නේත් මේ ළඟදී අපි මේකත් ඔයගලන්ට ඉස්සරහට වැදගත් වෙයි. හැබැයි මේ අද කියලා දීපු දේවල් වලින් ඔයගලන්ට 5 එකේ ඕඩර් කරන්න එහෙම නැත්නම් කේවයක් ගිග් එකක් හදාගන්න වගේ දේවල් වලට සෑහෙන ප්‍රමාණවත්. හැබැයි මේක මේ ට්‍රේන් කරන්න තමයි ඔයගොල්ලෝ පුරුදු වෙන්නේ. ඒකින්ද ගිග් එක හදන්න කලින් මුලින්ම පුරුදු වෙන්න. YouTube එකේ හොඳ ක්ලිප් ටිකක් හොයාගෙන ඒ ටික වොයිස් ක්ලෝන් කරන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ වොයිස් මොකක් හරි රෙකෝඩ් කරලා ඒ ක්ලෝන් කරපු වොයිස් එකෙන් වොයිස් ට්‍රාන්ස්ෆර් කරලා බලන්න. වොයිස් චේන්ජ් එක කරලා බලන්න. එහෙම පුරුදු වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ගිග් එකක් හදලා ඔයගොල්ලන්ගේ සර්විස් එක පබ්ලිෂ් කරන්න. අද වීඩියෝ එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඉස්සරහටත් එකතු වෙලා ඉන්න channel එකත් එක්ක. ඒකෙදි අපි ඊළඟට කියලා දෙනවා ගිග් එකක් හදන්නේ කොහොමද 5 එකේ මේ ඔයගොල්ලන්ගේ සර්විස් එක පබ්ලිෂ් කරන්න. ඒකෙන් කොහොමද සල්ලි හොයන්නේ? ඕඩර් එකක් ගන්නේ කොහොමද? ඕඩර් එක කස්ටමර් ඩෙලිවර් කරන්නේ කොහොමද? මේ වොයිස් ක්ලෝන් එක කරලා. ඒ වගේ දේවල්. එහෙනම් අද පාඩම් බලපු හැමෝටම බොහොම ස්තුතියි. ඊළඟ වීඩියෝෙන් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.